මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. කොහොමද යාළුවනේ? හැමෝම හනිහනිකට ඉල්ලපින්දා ඔන්න ගෙනාවා බලවර්ලෝසුව 4 වෙනි කොටස. අනිත් කොටස් බලපු නැති අය මෙන්න මෙතන උඩින් දාන්න. ගිහින් බලන්නකෝ. නැත්නම් ඉතින් අපේ channel එකෙත් ඇති තරම් තියෙනවා. ගිහින් බලන්නකෝ. ඒ ටික එකේ ඉඳන් පිළිවෙලට බලන්න. නැත්නම් ඉතින් තේරෙන්නේ නැති වෙයි. ඒ වගේම යාළුවනේ අපිට ඇති තරම් කමෙන්ට් කරන්නකෝ. ඊළඟට භයානක හොල්මන් එකක් බලමු නේද? එහෙනම් අපි යමුකෝ වීඩියෝ එකට. මේ යාළුවන්ටත් ෂෙයා කරන්න. එහෙනම් මල්ලි අපි යමු නේද? අනේ මේ අයියේ විහිළු කරන්න ලෑස්ති වෙන්න එපා. විහිළු නෙමෙයි බං. ඇත්තටමයි මං කිව්වේ. යමන් දැන් යන්න ලෑස්තියක්. දැන් අර තිගංචේ වෙක්කයි යනවද බං? ඒක තමයි බං මාත් මේ බලන් ඉන්නේ. අනේ පිටසක්වල අයියේ එහෙම කැත වැඩ කරන්න එපා. මාව අරන් ගියාම කොහොමද? යාළුවොත් මෙහි ඉන්නේ. ඉතින් ඔයාට බය වෙන්න දෙයක් නෑනේ. යාළුවන්ට තොරලෝසු 3ක් ඕනේ කිව්වේ. ඉතින් ඒ 3 දෙනාට 3ක් දුන්නට පස්සේ ඒ 3 දෙනාත් ඔය විදියට පාවිච්චි කරාට පස්සේ ඒ 3 දෙනා දෙයිද? හරි මල්ලි පරක්කුණා වාහනේට නගින්නකෝ. සෝරි වැරදුනා වාහනේ නෙමෙයි. මගේ ඒලියන් ප්ලේන් එකට. මේ අයියේ එතකොට අපේ වත්තුන බූරුවා කටවහගෙන හිටපන්. මට මේ මූත් එක්ක යන්න වෙලා තියෙනවා. මූ වොච් ඉල්ලනවා. උඹලටත් යන්න වෙයි පිටසක්වලට. අයියෝ කමක් නෑ බං. වොච් එක හම්බෙනවා නම් පිටසක්වල නෙමෙයි මොන තූත්තු කුඩේ හරි යන්නම්කෝ. අනේ ගොනෝ ඌ කියන්නේ මුළු ජීවිත කාලෙම උන් එක්ක ඉඳලු. උන්ගේ පරීක්ෂණ වලට භාජනය වෙලා. උඹට තේරෙන්නේ නැද්ද ඒක? අඩේ මං හිතුවේ බං උන්ගේ ලෝකෙට අරන් ගිහලා නිකන් රවුමක් දාලා යනවා කියලා. මොන රවුන්ද බං? දැන් මාව මූ කුදලන් යන්න හදනවා. උඹලා මේ බලවල්ලෝසු ඉල්ලනවා. මේ මල්ලිලා වෙලාව හරි. මට අඟහරු වලටත් යන්න ඕනේ. මොකද කරන්නේ? යමන්කෝ. මේ මගුල හරියන වැඩ නෙමෙයි. මේ අපේ මූට දෙකක් නෙලලා මොකෙන් බලවල්ලෝසු ටික හොරකම් කරගෙන යන්න බං. ඒක තමා බං මාත් මේ කියන්න හැදුවේ. මොකද කියන්නේ උඹලා? උඹලා 3 දෙනාටත් ඒතර බලවල්ලෝසු 3ක් හම්බෙනවා. මටත් ඔරලෝසුවක් හම්බෙනවා. මූට ගහලා අපි ඒ ටික අරන් යන්. මේ ඒත් පොඩි අවුලක් තියෙනවනේ බං. මේ ඒ පාර මොන මගුලත් කියවන්නේ මූ සුපිරි ප්ලෑන් එකක් දුන්නාම. ඇයි බං උඹ දැකලා නැද්ද? ඔය ෆිල්ම් වල එහෙම පිටසක් වල ජීවියෝ ළඟ එක එක බල තියෙනවනේ බං. එක එක ආයුධක් තියෙනවනේ බං. ඒකින් අපිට කෙරලා දැම්මොත් එහෙම. අඩේ ඒක මතක්ුන්නේ නෑනේ බං. මේ එතකොට මොකද කරන්න බං අපි? මේ අපි මෙහෙම කරමු. මුලින් උඹ ගිහින් ඌගෙන් අහපන් ඌ ළඟ ආයුධ මොන හරි තියෙනවද කියලා. ඌ නෑ කිව්වොත් අපි පැනලා කෙලිමු. අඩෝ සුපිරි අයිඩියා එකක් තිබන් ඒක. ඒකනේ බං. බලපන් උඹත් දෙන අයිඩියා. මේ මං ෂේප් එකේ ගිහින් ඌගෙන් අහන්නම්. උඹලා කතා වෙලා වරෙන් මං විසිල් එකක් ගහපු ගමන්ම ඇවිල්ලා ගහපන් ඌට. මං විසිල් එකක් ගහන්න නැතුව හිටියොත් ඌට ගහන්න එපා. මේ ඌට ගහන්න එපා කියලා උඹ යනවා දූත් එක්ක. නෑනේ ඌට ගහ උඹ. අයියෝ බං හිටපන්ක පොඩ්ඩ හදිසි වෙන්න නැතුව. ඔන්න එහෙනම් මං යනවා. මල්ලි ඉවරද යාළුවොත් එක්ක කතාව? දැන් යමුද අපි? හරි අයියේ. හැබැයි මේ යන්න කලින් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අහන්නද? හරි අහන්නකො බලන්න මල්ලි. අයියේ මේ අයියා ළඟ ආයුධ මොන හරි තියෙනවද? මොකද මල්ලි එකපාර මෙහෙම ඇවිත් මල් ළඟ කොහින්ද මල්ලි ආයුධ? මල් ළඟ තියෙන්නේ only one බලවල්ලෝසු පමණයි. මොකද මල්ලි විසිල් ගහන්නේ? විසිල් ගහන්නේද? විසිල් ගහන්නේ උඹට කෙලින්ද? මට කෙලින්ද? ඔව් ගහපමුට. අනේ මෙන්න ගහනවා පොලිසිය මාව බේරගන්න. අනේ ඇයි උඹලා මට ගැහුවේ?
ගැහුවේද ගහන්න ඕන හින්දා. මොකද කියන්නේ උඹ බල ඔරලෝසු ටික අපිට දීලා කට පියාගෙන යනවද නැත්තම් ආපහු පාරක් ගුටි කනවද? අනේ නෑ එපා ගහන්න නම් එපා. අනේ මං බලවලෝසු ටික දීලා යන්න. අනේ මට සමාවෙන්න. අන්න එහෙම වරෙන් ආවා මෙතන අපිත් එක්ක සෙල්ලම් කරන්න. දීපන් බලවලෝසු. හරි අයියේ දෙන්න. කට්ටියම් පොලිමට ඉතලත් එක දිගේ ගන්නකෝ. තනියටත් හැබැයි. ඔන්න හරි දීපන්ද? දීන් බෙන්ටෙන් බලවලෝසු හතරක් ඵලයන් අර හතරට. අඩෝ සුපිරිපන් මෙන්න බලවලෝසු හම්බුණා. ඒක තමා බා පියමන උන්නේ මේක ලබා ගන්නයි. අනේ දැන්වත් ෂේප් එකේ කැපෙන්න ඕනේ. දැන් මං ගිහින් ලොක්කට මොකද කරන්නේ මේ බලවලෝසු හතර ගැන? කමන්නේ කොමාරි ඇඟ බේරගෙන යන්න එපේ. නැත්තම් මුංගෙන් ගුටි කන්න ඕනේනේ. ෂා මගේ පැටියා මල් ළඟට ආවා. අන්න යානේ යනවා. දැන් මොකද බං කරන්නේ අපි? අනේ මොනවා කරන්නද බං? ඔහේ කියපු දේ දැන් මේ ඔරලෝසු අපේ අතේනේ. මේ හරි නේද මචල්ලා? හරි බං ඔක්කොම හරි. එහෙනම් දැන් තියෙන්නේ Taman කැමති චරිතයක් තෝරගෙන බොත්තම උපන්නයි. නෑ පල්ලෙහාට ගහන්න නේ තියෙන්නේ. හරි එහෙනම් 1 2 3 කියනකොට ගහමු ඈ. හරි ඉක්මනට පටන් ගනින්කෝ. 1 2 3 ගැහුවා. දියමන්තියා කොටි හපුවා. වෙස් මාරුවා. ගස් ගිනියා. අඩේ මේ බලපන් සුපිරිපන්. මේ දන්නවනේ මට තරහ යනවා. අනේ කොටි හපුවෝ උඹට තරහ ගියා කියලා අපි මොනව කරන්නද? මං උඹේ ඇඟ වෙලාගෙන මැෂින් එකක් කරනවා දැනගනින්. ඒ වගේද ගස් ගිනියගේ කින්දර ඈ මේ මරුවෝ මේක. ඒක තමයි බං කියන්නේ. මේ ඒක නෙමෙයි මට තරහ යනවා බං. මොකක් හරි කරමුකෝ. මේ අපි වෙන්ද වගේ ක්‍රිකට් එකක් ගහමුද? උඹට පිස්සුද බං? මෙච්චර මේ බලයක් ලැබිලා ක්‍රිකට් ගහන්න. උඹ බම්බු ගහපන්. අඩේ එතකොට බං මේ ඔරලෝසු අරන් අපි මොකද කරන්නේ බං? කරන්න දෙයක් නැහනේ. ඉතින් බං අපි යමු මොනාරි විනාශ කරලා දාන්න. විනාශ කරලා. අයියෝ විනාශ නෙමෙයි බං. අපි යමන් ලෝකෙ බේරගන්න. එහෙනම් යමල්ලා ලෝකෙ බේරගන්න.